හැලෝ කෝඩර්ස් අද මං කියලා දෙන්න යන්නේ කොහොමද ඉමෝජිස් ඇඩ් කරන්නේ GIF ඇඩ් කරන්නේ ආයි ක්ලිප්බෝඩ් එකට යන්නේ එහෙම කියලා. ඉතින් මේකට කීබෝඩ් ෂෝට්කට් එකක් තියෙනවා. ඒක තමයි Windows dot. ඔයා කීබෝඩ් එකේ මුලින් Windows එක ප්‍රෙස් කරලා ඊට පස්සේ dot එක ප්‍රෙස් කරන්න. එතකොට මේ වගේ එකක් ඔයාලට pop up එකක් ඩිස්ප්ලේ වෙනවා. ඉතින් මේකෙන් ඔයාලට ඉමෝජිස් ඇඩ් කරගන්න පුළුවන්. මේ ඉමෝජිස් එකට ගියහම ඔයාලට එක්ක ඉමෝජි එක සර්ච් කරලා එහෙම නැත්නම් ඔයාලට මෙහෙම ස්ක්‍රෝල් කරලා බලලා ඔයාලට කැමති ඉමෝජි එකක් මෙහෙම ඇඩ් කරගන්න පුළුවන්. හරිද? එතකොට දැන් ඔයාලට GIF ඇඩ් කරගන්නත් පුළුවන්. මෙතන ඉමෝජි එකට අපි ගියා. ඒ වගේම GIF section එකට ගියහම මෙතනින් ඔයාලට කැමති GIF එකක් මෙන්න මේ වගේ ක්ලික් කරලා ඔයාලට මෙන්න මෙහෙම GIF එක දාගන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයාලට දැන් මේ වගේ අර එමෝෂන්ස් සම්බන්ධව අපි අර මේ බ්‍රැකට්ස් එහෙම දාලා එක එක ඒවා හදන්න යන්නේ ඒ වගේ ඒවත් ගන්න පුළුවන්. අය මේකේ තියෙනවා සිම්බල්ස් උත් තියෙනවා. ඔයාලට ඕන කරන සිම්බල්ස් යූස් කරන්නත් පුළුවන්. ඊට පස්සේ මෙතන ක්ලිප්බෝඩ් එකකුත් තියෙනවා. ඔයාලා දැන් කොපි කරලා තියෙන හැම එකම මේ ක්ලිප්බෝඩ් එකේ ඩිස්ප්ලේ වෙනවා. දැන් කියමුකෝ මම මේකත් කොපි කරනවා. ඊට පස්සේ දැන් මම මේකත් කොපි කරනවා. එතකොට දැන් මම කොපි කරපු ඔක්කොම මේ ක්ලිප්බෝඩ් එකේ තියෙනවා. මම දැන් Windows dot එක ගහලා ක්ලිප්බෝඩ් එකට ගිහින් බැලුවාම මම දැන් කොපි කරපු දෙකක් තියෙනවා. දැන් මට මේක දාන්න ඕන නම් මම කර්සර් එක එතන ක්ලික් කරලා මම එහෙම එක ක්ලික් කරාම මේ ඒක වැටෙනවා. ඉතින් අපිට දේවල් දෙක තුනක් කොපි කරන් ක්ලිප්බෝඩ් එකට ගිහින් පේස්ට් කරන්නත් පුළුවන්. ඉතින් මේ කීබෝඩ් ෂෝට්කට් එක ඔයාලට යූස්ෆුල් වුණා නම් මේ වීඩියෝ එක ලයික් කරන්න, ෂෙයා කරන්න. මේ වීඩියෝ එක සේව් කරලා තියාගන්න ඉස්සරහට ඔයාලට ඕන වෙයි. අය SAY Tech Academy එක ෆලෝ කරන්නත් අමතක කරන්න එපා.